Hello everyone, welcome back to my YouTube channel. I'm Thilini. ඔන්න ඉතින් අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ ඔයගොල්ලෝ අඩුවට shopping කරන්න අඩු budget එක shopping කරන්න තැනක් හොයනවා නම් මෙන්න තැන. 298 කවුදනේ ඇඳුම් දෙන්නේ. ඇත්තටම මේ ඇඳුම් මාරුම quality ළමයි. අපි quality කියලා ගන්න තැන් වලටත් වඩා මේ ඇඳුම් quality. ඒ කියන්නේ අපි branded කියලා ගන්න සමහරක් ඇඳුම් අපි දවස් දෙකක් තුනක් අඳි. ඒ වගේ ඉතින් මේවත් අපිට ඇඳලා අයින් කරන්න උනත් පුළුවන්නේ. ඉතින් මං හිතනවා මේ අවුරුදු කාලේ නෑදෑයින්ට තෑගි දෙන්න මේ කියාපු තැන පොකට් එකටත් හරිම පහසුයි. විශේෂම දේ තමයි මෙතන තියෙන ගොඩක් ඇඳුම් 1000ට අඩුයි. මේ ප්ලේස් එකට යනකොටත් මම ඇඳුම් අරගෙන ඉවරයි ළමයි. හැබැයි එහෙම කියලා මම සැලුන් නෑ. ගෙදර අයට තවත් වැඩිපුර ඇඳුම් මම මෙතනින් ගත්තා. ඇත්තටම කිව්වොත් 1000ට අඩුවෙන් ටී-ෂර්ට් මන් දන්නේ තියනවාද කියලා ගොඩක් තැන්වල නැහැ. මම ගත්ත ටී-ෂර්ට් පවා 2000 ගණන් වලින් උඩ 3000 ගණන් 4000 ගණන්. ඉතින් එහෙම බලද්දි මෙතන ගොඩක් පහසුයි ලෝ බජට් එකට තමන්ගේ තියෙන අතේ තියෙන ගාන පරිස්සම් කරලා shopping කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට. ලස්සනට අඳින්න ලස්සනට ඉන්න ආස ගෑල්ලාමයින්ට නම් මේක හොඳ නිවුස් එකක් වෙයි. ඒ වගේම මෙයාලගේ රෙදි ගොඩක් quality. ඒ වගේම මෙතනට ගියාම පිස්සු හැදෙනවා අන්කොමන් ඩිසයින්ස් ගොඩක් තිබ්බ ළමයි. ඉතින් ඇත්තටම ළමයි අපි කොතනින් ගත්තත් අපි ගොඩක් දවස් අඳින්නේ නැහැනේ. ඉතින් මේ වගේ තැනකින් අපි ගත්තොත් අපිට ඉතින් ඇඳලා අයින් කරන්න උනත් පුළුවන්. ඉතින් ඇත්තටම මම කලින් අපේ අම්මට ගත්ත ස්කර්ට් ටිකක් ගණන් 4000 ගණන් 5000 ගණන්. හැබැයි මෙතන තියෙනවා ඉතාමත් අඩු ප්‍රයිස් වලට 1000 ගණන් වලට ඒ ස්කර්ට් එකමයි ඒ ක්වොලිටි එකමයි මැටීරියල් එකමයි. ඉතින් මොකද්ද වෙනස කියන්නකෝ? අද කාලේ හැමදේම ගණන්නේ. ඉතින් ඒ ගණන් කාලේ මෙච්චර අඩුවට අඳුම් ගන්න පුළුවන් තැනම් මම දැක්කමයි. ඉතින් මම මෙතනට ඇත්තටම අහම්බෙන් ගියේ. ඉතින් අහම්බෙන් ගියාට මම මේ තැන ගැන කලින් දැනුවත් වෙලා හිටියා. ඉතින් ගියාට පස්සේ මාව සර්ප්‍රයිස් වුණා මෙතන තියෙන මිල ගණන් දැක්කට පස්සේ. හරිම ලස්සන ඇඳුම් ඩිසයින්ස් තිබ්බා ළමයි. ඉතින් මම නම් ආයි පර්චේස් කරේ නෑ. මම කලින් ඔල්රෙඩි ඇඳුම් අරන් තිබ්බ නිසා. හැබැයි ගෙදර කට්ටියට මම මෙතනින් ටිකක් වැඩිපුර ඇඳුම් අරගෙන ගියා. මන් දැන් මේ කොතනද කියලා තැන කිව්වෙත් නෑනේ ඔයගොල්ලොත් එක්ක. ඇත්තටම මේ ගම්පහ මේක තියෙන්නේ. ගම්පහ තියෙන නදීෂ පැෂන් කිව්වොත් ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් දන්නේ නැති කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් දැනගන්න ඕන නම් මට මැසේජ් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේක මං අප්ලෝඩ් කරද්දී අවුරුදු 5 වෙලා තියෙද දන්නේ. හැබැයි එහෙම කියලා සැලෙන්න එපා ළමයි. අවුරුද්දෙන් පස්සේ හරි ඇවිල්ලා මෙතනින් Tamanට පුළුවන් විදිහට shopping කරලා බලන්නකෝ. ඕගොල්ලෝගේ බජට් එකට කොච්චර පහසුයිද කියලා. කියනවට නෙමෙයි ඇවිල්ලාම බලන්න. හැබැයි මතක් කරන්න ඕනේ මේක ස්පොන්සර් වීඩියෝ එකක් නෙමෙයි. මේක මගේ තැනකුත් නෙමෙයි. මමත් මේක දැකලා ඔයගොල්ලන්ට ගේන්න ඕනි කියලා හිතුවා. එතන ගොඩක් තව ටොයිස් වර්ගයක් තිබ්බා. මේ චුටි බබාට මම ගත්ත මේක රුපියල් 600ක් වගේ පොඩි ගාණක් තමයි යන්නේ. හරි ඉතින් දැන් shopping කරලා ඉවරයි. හැබැයි ඉතින් තාම ඉවරයි කියවට ඉවරම නැහැ. මම ගියා grocery shopping. මට බඩු වර්ගයක් ගන්න තිබ්බා. නෝනි විශේෂම කාරණේ අපි සාමාන්‍යයෙන් නම තියෙන හොඳ තැන් වලට යන්න ගොඩක් කැමතිනේ. ටිකක් නම ගිය ප්‍රසිද්ධ තැන් වලට. හැබැයි ඒ තැන්වල මිල ගණන් ඉහළයි. හැබැයි අපේ පොෂ් එකට අපි ඒ තැන් වලින්ම තමයි ගන්න කැමති. හැබැයි ඉතින් ඊට වඩා හොඳ ඔෆර්ස් යටතේ බඩු ගන්න පුළුවන් තැන් උනත් ඕනේ තරම් ලංකාව ඇතුලේ තියෙනවා. ඒක ඉතින් දැනුවත් වෙන අය ඉන්නවා, දැනුවත් නැති අය ඉන්නවා. ගොඩක් වෙලාවට මමත් බඩු ගන්න යන්නේ පහසුවට නම ගිය තැන් කීපයක් තියෙනවා. ඒ පහසුවට. හැබැයි ඉතින් මම දැන් ගෙදර ආවට පස්සේ තමයි මේ තැනට ගියේ. ඇත්තටම මාර විදියට ළමයි ගන්න බඩුවට තවත් ගණන් අඩු කරලා තමයි දාලා තියෙන්නේ. හිතා ගන්නවත් බෑ. මාර විදියට ඩිස්කවුන්ට් දෙනවා. මේක කුලියාපිටිය ෂොප් එක කියලා තමයි කියන්නේ. ගොඩක් වෙලාවට ගම්පහ කිරිඳුවල කට්ටිය දන්නවා.
ඉතින් ගොඩක් ලාභයි බඩෝ. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ඕගොල්ලොන්ට මං හිතනවා අද ප්‍රයෝජනවත් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. මගේ වීඩියෝ එක ඔයගොල්ලෝ කැමති නම් මගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න.